ගිය සතියේ වීඩියෝ එකේ මම විස්තර කරා නමස්කාර පාඨය ඔස්සේ කොහොමද අධිමානසික ශක්තිය උපදවා ගන්නේ කියලා. ඒ ඔස්සේ යමින් අධිමානසික ශක්තිය උපදවා ගන්න උත්සාහ කරපු කීප දෙනෙක්ම මේ වෙනකොට සාර්ථක තත්වයට පත්වෙන ඉතාමත්ම ආසන්න තත්වයේ පවතිනවා කියලා ඉතාම සතුටින් කියන්න පුළුවන්. ඔයාලටත් ඒ වගේ බලයක් උපදවා ගන්න කැමැත්තක් තියෙනවා නම් කලින් සතියේ වීඩියෝ එක බලලා ඒ කටයුත්ත ආරම්භ කරගන්න පුළුවන්. ඒ මම කියලා දුන්නේ නමස්කාර පාඨය ඔස්සේ ආධ්‍යාත්මික මාර්ගයක් වර්ධනය කරගන්න විදිය. අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලෞකික දියුණුවට අවශ්‍ය දෙයක් ලබා ගන්න මේ නමස්කාර පාඨය කොහොමද භාවිතා කරන්න කියලා. ලෞකික දියුණුවට අපිට වඩාත්ම අවශ්‍ය දේ තමයි මුදල් සහ වස්තුව කියලා කියන්නේ. මේ ගාථාව ඇසුරින් මුදල් ඉපයීම වර්ධනය කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම අද වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා කලින් සතියේ වීඩියෝ එකත් බලලා එන්න. මේ කටයුත්තට අදාළ වෙන ගාථාව වෙන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වම්මා තරද්ද ගසමෝ අම්බු බතෝ නතෝ සස්ස හස්ස සතෝ තම්බු හග නම්මා අස්සද්දතෝ වමෝ සරබස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ ගාථාව භාවිතා කරලා තමයි අපි මේ අධිමානසික බලය ලබා ගැනීම සහ ලෞකික සැප සම්පත් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සිදු කරනු ලබන්නේ. මුලින්ම Taman පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ Taman මේ ගාථාව සිද්ධි කරගන්න ඕන. සිද්ධි කරගන්න කටයුත්ත කොහොමද කරන්නේ කියලා ගිය සතියේ මම විස්තර කරා. ඒ නිසා ගිය සතියේ වීඩියෝ එක බලලා මේ ගාථාව සිද්ධි කරගන්න කියලා මම මතක් කරනවා. ඊට පස්සේ දිනපතාම උදේ Taman බුදුන් වැඳලා කෑම ගන්න කලින් මේ ගාථාව 334 වාරයක් සජ්ජායනා කරන්න ඕන. මේක කරන්න ඕන Tamanගේ මුදල් ලැබීම වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. රැකියාවක් කරන කෙනෙක් නම් වැටුප් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් Tamanගේ අතට ලැබෙන මුදල වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බඩු වෙළඳාම වගේ දෙයක් කරන කෙනෙක් නම් Taman විකුණන ඒ බඩු භාණ්ඩ වැඩියෙන් විකිණෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ වෙලාවට පුළුවන් නම් Taman මුදල් තැන්පත් කරන බෝතලයක්, කැටයක්, පර්ස් එක, පෙට්ටියක් වගේ මුදල් තියෙන දෙයක් අතේ තියාගන්න පුළුවන්. එහෙම කරොත් මුදල් ආකර්ෂණය තවත් වැඩි කරගන්න පුළුවන්. මේ මුදල් තැන්පත් කරන දේ රතු පැහැති දෙයක් නම් Tamanට වඩාත් වැඩියෙන් මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. මොකද රතු පැහැය කියන්නේ මුදල් වැඩියෙන් ආකර්ෂණය කරගන්න වර්ණයක් නිසා. ඊට පස්සේ Tamanට දැනෙයි මේ ගාථාවේ බලය නිසා Tamanගේ අතට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියලා. ඊට පස්සේ Taman උපයන දෙයින් යම් කොටසක් වෙන් කරන්න ඕන පින්වතේ කටයුත්තක් සඳහා. පින්වතේ කටයුත්තක් කියලා කියන්නේ එක්කෝ කෙනෙක්ට අපිට දෙයක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ යාචකයෙක්ට මුදල් ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආහාර වේලක් ලබා දෙන්න පුළුවන්. Taman හැම මාසයකම මේ ගාථාව ආශ්‍රය කරගෙන මුදල් උපයනවා නම් Tamanට ලැබෙන මුදලින් යම් කොටසකින් ඒ වගේ පින්වතේ කටයුත්තක් කරලා දෙවියන්ට අනිවාර්යයෙන්ම පින් අනුමෝදන් කරන්න ඕන. මොකද මේ වගේ ගාථාවල් පාවිච්චි කරලා අපි මුදල් ඉපයීමක් කරනකොට දෙවියන්ගේ ආශිර්වාදය නිසා තමයි අපිට මුදල් ලැබෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේලා වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියට අපි උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන පින් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕන. එහෙනම් මේ ගාථාව භාවිතා කරලා ඔයාලත් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි එහෙම දියුණු වීම Tamanට අත්දකින්න ලැබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා මාවත් දැනුවත් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.